ඉතින් යාළුවනේ Gemini AI භාවිතයෙන් කොහොමද මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ එකක් හදාගන්නේ කියලා අද අපි බලමු. ඉතින් යාළුවනේ මම මේ විදිහට මගේ මුලින්ම වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්නවා. ඉතින් යාළුවනේ මම මෙතෙන්දී ඕපන් කරන්නේ Google කියන වෙබ් බ්‍රවුසර් එක. හරි යාළුවනේ ඉතින් මම මේ විදිහට Google කියන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්නවා. හරි යාළුවනේ ඉතින් මම මේ විදිහට Google කියන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන මම මෙතන ටයිප් කරගන්නවා Google AI කියලා. හරි යාළුවනේ ඉතින් මම මේ විදිහට Google AI Studio කියලා මෙතන ටයිප් කරගන්නවා. ඉතින් යාළුවනේ මේ විදිහට ටයිප් කරගෙන උඩම එන සර්ච් රිසල්ට් එකෙන් මම වෙබ් බ්‍රවුසර් එකට යනවා. ඉතින් යාළුවනේ මම මේ විදිහට වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා ඔයාලට පේනවා යට මේ ප්ලස් මාක් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරලා මම මෙතන අප්ලෝඩ් ෆයිල් කියන එක දෙනවා. ඉතින් යාළුවනේ මේ විදිහට ෆයිල් කියන එක දීලා මට ඊළඟට එන choose action එකෙන් මම මෙතන ෆයිල් කියන එක දෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට ඊට පස්සේ හදාගන්න ඕන ෆොටෝ එක තියෙන ෆේස් එක තියෙන ඉමේජ් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ විදිහට ඒ ෆේස් එකේ තියෙන ඉමේජ් එක සිලෙක්ට් කරගෙන මෙතන acknowledge කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඉතින් මෙතන prompt එක type කරගන්න කියනවා. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක description එකේ සහ comment section එකේ prompt එක දාලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා copy කරගෙන ගිහිල්ලා මෙන්න මෙතන ඒ prompt එක paste කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ විදිහට paste කරගෙන send කරාම මේ විදිහට තප්පර ගණන් count වෙනවා. ඉතින් යාළුවනේ මේ විදිහට තප්පර ගණන් count වෙලා එයාලා අපිට image එක generate කරලා දෙනවා. ඉතින් යාළුවනේ මම මේ විදිහට තප්පර ගණන් තියන්නේ නැහැ. මම මේ ටික මේ කැලේ වීඩියෝ එකකින් skip කරනවා. ඉතින් යාළුවනේ මේ විදිහට තප්පර ගණන් count වෙලා මට හදලා දුන්නේ මෙන්න මේ වගේ ලස්සන image එකක්. යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ලස්සන ෆොටෝ එකක් හදාගන්නේ. ඉතින් යාළුවනේ වීඩියෝ හොඳ නම් වීඩියෝ like කරලා ඔයාලා පහලින් comment කරන් යන්න. ඉතින් යාළුවනේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා.